හලෝ යාළුවනේ ඔයාලා පිළිගන්නවා ටසේමුරු YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකකට. ඉතින් guys අද අපි හදන්න සුපිරි කෑම මේ හවසට අපිට තේ වලට මේ ගන්න පුළුවන් සුපිරි කෑමක් හදන්න යන්නේ. මේ අපි හදන්න යාළුවනේ මේ හාල් වලින් වේලපු හාල් වලින් තමයි හදන්නේ. මුලින්ම යාළුවනේ මේ විදිහට තෙල් ටිකක් මේ හොඳට මෙයා වෙන්න දීලා ඔයාලා මේ විදිහට මේ වේලපු ටික දාගන්න. හරි යාළුවනේ දැන් අපි බයක් හදාගෙන ඉවරයි. ඉතින් guys මේක දැන් අපිට මේ දාපු ගමන් සුපිර මල් වගේ හැදිලා එනවා. හැබැයි මේක අපි කර වෙන්න කලින් මේ මොකේද හරි දාගන්න ඕනේ. නැත්නම් කර වුණොත් කර රහ ඉන්නේ. ඔයාලා මේ වැඩේ කරනවා නම් පොඩ්ඩක් ගෑස් අඩුවෙන් වගේ කරගන්න. එතකොට ලේසි කර වෙන්නේ නැතුව අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා පේන ඇති හැදිලා තියෙන්නේ. පොඩ්ඩක්වත් කර වෙන්න දෙන්නේ නැතුව ඔයාලනේ ගන්න මේ ගොඩට. හරියල්නේ ඔයාලට පේනවා ඇති සීනි මෙයා වෙලා තියෙනවා. හොඳට මෙයාලා දැන් guys අපිට ඕන වතුර ඔයාලා කප් එකක් පිරෙන්න විතර දාගන්න. ඒතර ඔයාලා වෙනවා රම් පාට වෙලා එනවා. සුවඳත් මාරු. ඔයාලා වතුර අනිවාර්යෙන් කෝප්පයක්ම දාගන්න. අපි දැන් ආයෙ සීනි චුට්ටක් දාගන්නවා. සීනි ටිකක් දාලා හොඳට කරකව ගන්න හැන්දකින්. දැන් සීනි දිය වෙන්න හොඳට කරකවන්න ඔයාලා. හරි යාළුවනේ දැන් අපි මෙඩි හදාගෙන ඉවරයි බෙදලා. යාළුවනේ දැන් අපි ඔයාලුවන් ගානේ මේකට පැණි හරි සීනි හරි ගන්න පුළුවන්. අපි ගා දැන් මේ වෙලාවේ පැණි නැහැ. අපි එඳ සීනි ටිකක් ගන්න මේක උණු කර ගන්න ඕනේ. සීනි ටිකක් ඔයාලා බුවන් පැණිත් ගන්න. ඉතින් කොහොමද සීනි පැණි දෙකම එකයි කොහොමද? පැණි ගන්න ඕන සාමාන්‍ය ලේසි. සීනි වලට වැඩිය අපි ගන්නවා අපි ගාව නැහැ පැණි. ඒ හින්දා අපි ගන්නවා සීනි. හරියන්නේ අපි දැන් මේ ටික වත්පැන් කරගන්න ඕනේ. එහෙනම් මේ ටික අපි රන් පාට වගේ හදා ගන්න ඕනේ. මේ ටික මෙයා කරගෙන හරියන්නේ ඔය විදිහට තායුට්ටක් දාගෙන අපි තාවට බැදගම්මු. එදියට ගොඩක් වේල ගත්තා අපි ලේසියට. අන්තිමක යන්නේ වීඩියෝ බලන සුපිරිම කෑමක් තමයි අපි හදන්නේ. හවස තේ වලට තේ එකක් බීලා මේක කන්න සුපිරි. ඔයාලත් හදලා බලන්න අනිවාර්යෙන්. අපි දැන් සීන් ටික පදමට මේක ගත්තා. ඔයාලා පේනවා ඇති. හරි guys දැන් අපිට තියෙන්නේ අපි අර හදාගත්ත ටික. අයල්නේ අපි හදාගත්ත ටික මේකට අපි දාගමු සීනි මේකට. දායන හොඳට කරෝගෝ ගන්න දාලා
පේන ඇති හොඳට එල්ල තියෙනවා මේක අපිට ගෙදරදී පහසුවෙන් හදා ගන්න පුළුවන් හොඳ කෑමක් හවස තේරෙට මේ කාලා මේ දෙකක් එම්බුන්න අයි සුපිරි කෑම ඔයාලා හදලා බලන්න අනිවාර්යෙන් ටිකක් මේ විදිහට හොඳට කරකව ගන්න නැත්නම් ඉතින් බාණ්ඩ අපි හදලා ඉවරයි. බාණ්ඩ දැන් මේක අපිට කන්න තියෙන්නේ ඉතින් සුපිරි කෑමක් අය ඔයාලා හදලා බලන්න. පේන ඇති රහ හොඳට පේන ඇති ලස්සනට රහ පාටයි. ඔයාලා ඉතින් මේ වගේ කෑමයක් අනිවාර්යෙන් හදලා බලන්න. කනක දාලා ඉතින් දැන් දිනින් කට්ටියට දෙන්න තියෙන්නේ ඉතින් බාණ්ඩ හරිම පහසුයි. හරිම සුවඳයි හරිම රස පාටයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. ඉතින් ලොකු වියදමකුත් නැහැ. පොඩි දෙයක් තියෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. හරි guys අපි පොඩ්ඩක් කාලා බලමු මොනවාගේද ටේස්ට් එක කියලා. හරියන්නේ අපි දැන් කාලා බලමු මේකේ ටේස්ට් එක කොහොමද කියලා. guys සුපිරි මාරහත් තියෙන්නේ guys. ඉතින් පේනාදී පොඩි දෙයකින් අපි කොච්චර දෙයක් හදුවද කියලා ඉතින් මේකත් අනිවාර්යෙන් හදලා බලන්න. එහෙනම් guys අපි වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් guys අනිවාර්යෙන් subscribe කරන්න මේ වීඩියෝ හැමදාම බලන්න. එහෙනම් like එකක් දාන්න, comment එකක් දාන්න. එහෙනම් guys අපි ඉතින් නම් බye.